වචනවලින් විස්තර කළ නොහැකි දර්ශනයක්. ඔබට ඇසෙන්නේ සොබාදාමේ ගීතය. ඔබට දැනෙන්නේ නිදහස. මේ ශ්‍රී ලංකාවේ දෙවන උසම දියැල්ල වන දියලුමයි. දියලුම පිහිටා තිබෙන්නේ ඌව පලාතේ වදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද ආසනේ. අද අපි මේ යෝධයාගේ පාමුල සිට එහි අසිරිය ශබ්දය සහ එයට බැඳුණු කතාන්දරයක් ඔබට කියන්න සූදානම්. මේ ස්ථානය චිත්‍ර ශිල්පීන්ට ඡායාරූප ශිල්පීන්ට සහ සොබාදහමට ආදරය කරන අයට පාරාදීසයක්. මේ යෝධ දියැල්ල පිටුපස සංවේදී කතාවක් තිබෙනවා. දියලුම යනු දියලුම් ආලෝකය නොහොත් කඳුළුවල ආලෝකය ලෙසද ජනප්‍රවාදය කියවෙනවා. කඳුළුවලට සම්බන්ධ වූ ඒ ජනප්‍රවාදය ප්‍රේමවන්ත යුවලකගේ ඛේදනීය අවසානයක්. ඒ නිසාම මේ දැවැන්ත දියැල්ලේ බලය පිටුපස සංවේදී ආදර කතාවක්ද සැඟවී තිබෙනවා. පහළ දියලුම වෙත පැමිණෙන ඔබ පළමුුවෙන්ම විස්මයට පත්වන්නේ එහි විශාලත්වයයි. කන්දක මුදුන කොතනදේ සොයා ගැනීමට ඔබට හිස සම්පූර්ණයෙන්ම උඩට එසවීමට සිදුවනු ඇත. ජලය කඩා වැටෙන විට ඇතිවන ශබ්දය ഘോഷාව යනු සොබාදාමේ සැබෑ සංගීතයයි. මේ ජලකඳ නිපදවන ශක්තිය අපට පසක් කරන්නේ පහළ කොටසේ සිට පමණයි. අඩි 720ක්. ඔබ හිතන්නේ මේ ජලකඳ ඉහළ අහසේ සිට පහළට එද්දී කොතරම් වේගයක් උසලනවා ඇතිද? පහළ දියලුම ඔබව සිසිල් කරයි. දිය ඇල්ලේ ජල අංශු සිහින් මීදුමක් ලෙස පැමිණ ඔබ වෙලා ගනී. මේක ඇත්තෙන්ම සුවදායක අත්දැකීමක්. වටපිටාව පුරා පැතිර ඇත්තේ මනස්කාන්ත හරිත වර්ණයයි. කඳු වැටි සහ නිම්න අතරින් දියලුම දිය ඇල්ලේ දර්ශනය සැබවින්ම දෑසට ආශිර්වාදයක්. එහෙමනම් පහළ දියලුම ඔබට දකින්න ලැබෙන්නේ සැබෑ සොබා ධර්මයේ විරාජමාන දර්ශනයක්. කඳු නැගීම්වල වෙහෙසකින් තොරව එහි බලය සහ සුන්දරත්වය විඳීමට ඔබට මෙම ස්ථානයට පැමිණිය හැකි. ඔබ බදුල්ලට හෝ ඌව පළාතට එනවානම් මේ දියලුම් ආලෝකය දැකීමට අමතක කරන්න එපා. නැවතත් සොබාදහමේ තවත් සුන්දර ස්ථානයකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.